හරි අපි වැඩේ පටන් ගමු. ග්‍රේඩ් ෆිනාලේ 2026 පාර්ට් A ගෙස් පේපර් සීරීස් එකේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ. එතකොට අපි වීඩියෝස් තුනක් කතා කරලා තියෙනවා. වීඩියෝස් තුනේදී කතා කරලා තියෙන්නේ අපිට පියෝ පේපර් එකේ හම්බෙන්න පළවෙනි ප්‍රශ්න තුනේ හොඳ ඩිස්කෂන් එකක් සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් තමයි කතා කරලා තිබ්බේ. අද හතරවෙනි දවසත් එක තමයි ඔයගොල්ලෝ එකතු වෙන්නේ. ඉතින් ප්‍රොජෙක්ටෙම කියන්න තියෙන්නේ මේ පේන තියෙන්නේ සරලම අපේ සිද්ධ වෙන වැඩ. අපි 17 වෙනිදා ඉඳන් වැඩේ පටන් ගත්තා. දවස් 20කින් ලකුණු 500 ගන්න ඒ වැඩේ තමයි අපි මේ ફોකස් කරලා තියෙන්නේ. ඉතින් දැන්ටමත් වැඩේ දන්නවා. ගොඩක් නංගිල මල්ල බලනවා වැඩේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. පාර්ට් A එකේ අපිට පාර්ට් A දෙකක් හම්බ වෙනවා. PO පාර්ට් A සහ ඇප්ලයිඩ් පාර්ට් A. එතකොට PO පාර්ට් A එකේ ප්‍රශ්න 10 සහ ඇප්ලයිඩ් පාර්ට් A එකේ ප්‍රශ්න 10 ප්‍රශ්න 20 අපි ගොඩ දා ගන්න තමයි මේ අපේ try එක වෙන්නේ. ඉතින් මේ අන්තිම දවස් කීපේ ඕගලන්ට මේක වැදගත් වෙයි කියලා මම අනිවාර්යෙන් විශ්වාස කරනවා. මොකද ගිය අවුරුද්දෙත් අපි කරපු වැඩ මේ අවුරුද්දෙත් කන්ටිනියු කරනවා. හරි. ඉතින් මේක තමයි මගේ සැලසුම්. මම වැඩ හැමදාම වීඩියෝ පටන් ගන්නදී මේක පෙන්නනවා. ඉතින් අද අපේ වැඩේ තියෙන දීපද ප්‍රසාරණය 4 වෙනි දවස. වැඩ තුනක් සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරලා තිනවා. අද තියෙන්නේ දීපද ප්‍රසාරණය පැත්තට යන්න. ඉතින් මේක තමයි මේ ක්ලියර් ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක බැලුවාම. ඉතින් ඔක තමයි කියන්න දෙන්නේ. හැමදාම කියනවා වගේ මේ අපේ A-level time table එකක් දාලා තියෙන ඔයගලන්ට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මොන විදිහටද මගේ plan එක වෙන නිසා A-level වැඩේ පටන් ගන්නෙ මොන වගේ gap එකකින්ද කියලා. හරි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද වැඩේට යමු. අද වැඩේට යද්දි පොඩි වෙනසක් ඇති. මම වෙන්දට past paper patterns කියලා පොඩි කොටුවක් ගහලා තියෙනවා. ඒක නැහැ. ඒක නැති වෙන්න හේතුව තමයි කෙලින්ම guess question එකම තමයි දීලා තියෙන්නේ. ඒක නැති වෙන්න හේතුව තමයි ලොකු pattern එකක් A-level papers වල මම දැක්කේ නැහැ. තියෙන්නේ සාමාන්‍යයෙන් මේ දීපද ප්‍රසාරණයේ ආශ්‍රිත සරලම වැඩි කීපයක් තමයි අපි ප්‍රශ්න වලට අහලා තිබ්බේ. හරිද? ඉතින් මම හිතුවා දීපද ප්‍රසාරණයේ අදාළ තියරි ටික කතා කරලා අදාළ මෙන්න මේ ප්‍රශ්න කතා කරන්න සහ A-level papers වල මොනවද තව ආවේ කියලා නිකන් පොඩි වටපිටාවක් කියලා දෙන්න. ඔය ටික තමයි අද විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මෙතනදිත් මම කියනවා ඊයේ එහෙම සංකීර්ණ සංඛ්‍යා ආශ්‍රිත පත ගැන අපි කතා කරේ කලින් වීඩියෝ එකේ. එතකොට ඒකෙදිත් මුකුත්ම දන්නේ නැති නංගි මල්ලි කෙනෙක්ට පත සම්බන්ධව දන්නේ නැති නංගි මල්ලි කෙනෙක්ට ඒකෙදි මම කතා කරලා කිව්වා. ඒකෙදි කතා කළා සම්පූර්ණයෙන් පත දේවල් ටික මම කතා කළා. මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනා එකකින් ගේමක් ගන්න පුළුවන්. හරි. අදත් මම මේ කියන්න යන්නේ දීපද ප්‍රසාරණය ගැන මුකුත්ම දන්නේ නැත්තම් එහෙනම් නංගි මල්ලි කෙනෙක්ට මේක වැදගත් වෙනවා. අනිවාර්යෙන් සියලුම ඔක්කොම ටික කව වෙන්න තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. එතකොට ඒකෙදී දැනගන්න ඕන කාරණා ටික සියල්ලම කතා කරනවා. එතකොට බය වෙන්න දෙයක් නැහැ. අමුතුවෙන් නෝට් බලන්න දෙයක් නැහැ. අමුතුවෙන් තව යාළුවෙක්ගෙන් අහන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක බැලුවාම ලකුණු 25 කොට දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. දීපද ප්‍රසාරණය කිව්වහම 9ෙම තියෙනව නේද? දීපද ප්‍රසාරණය කිව්වහම 9ෙම තියෙන පද දෙකක ප්‍රසාරණයක් නේද? දීපද ප්‍රසාරණය. එතකොට අපි පොඩි කාලේ දන්න ඕලල් කාලේ ඉඳන් දන්න මේ A ධන B වල වර්ගයේ තියෙන්නේ. මෙයා පවා දීපද ප්‍රසාරණයක් තමයි. කවුද? 2A B ධන B වර්ගය. අපි A ධන B ගේ ගණය කියන්නේ ඕලල් කාලේ ඉඳන්ම දන්නවනේ මේගොල්ලන් කටපාඩම්නේ. හා මේවා තමයි දීපද ප්‍රසාරණ. අපි ඉතින් පොඩි කාලේ ඉඳන් නම දන්නේ නැති වුණාට පාඩමේ දීපද ප්‍රසාරණ කරලා තියෙනවා. හරි. දැන් අපිට තියෙනවා A ධන B ගේ 10 වෙනි බලය වගේ කෙනෙක්. මේ වගේ කෙනෙක් කටපාඩම් කරන් ඉන්නවද ඔයගොල්ලෝ? නෑ නේද? A ධන B ගේ 2026 වෙනි බලය. ඔයගොල්ලන්ගේ අවුරුද්ද. මේව කටපාඩම් කරන් තියෙනවද නෑ? මෙහෙම කෙනෙක් ආවොත් මෙහෙම කෙනෙක් ආශ්‍රිත ප්‍රශ්න ඇහුවොත් අපිට මෙයා ඒ ප්‍රශ්නෙට ලේසියෙම රීච් වෙන ඒ ප්‍රශ්නෙට ලේසියෙම උත්තර දෙන්න අපිට ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? බලන්නකෝ දැන් මේ 10 වෙනි බලය වගේ කෙනෙක් ගත්තොත් කටපාඩම් කරලා නැහැ. ටිකක් ලොකු වැඩක් තියෙනවා. හැබැයි ගත්තොත් මම කිව්වොත් මේ වගේ ප්‍රසාරණයක පොඩි මේ තියෙන පැටර්න් එකක්. මේ වගේ ප්‍රසාරණයක පැටර්න් එකක් තියෙනවා. නිකන් අපිට හිතා ගන්න බැරි පැටර්න් එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ පැටර්න් එක අල්ලලා අපිට විද්‍යාඥයෝ ගණිතඥයෝ හොයාගෙන තියෙනවා මෙන්න මේ විදිහට තමයි ප්‍රසාරණය එන්නේ. මේ විදිහට තමයි පද ටික සෙට් වෙන්නේ. පද ටික පෙළ ගැස්සෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රසාරණය කියලා පොඩි වැඩ ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ වැඩේට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඒ වැඩේ පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන්නේ. පොඩ්ඩක් කටපාඩම් කරගන්න තියෙන්නේ. හරි නේද? අපේ දීපද ප්‍රසාරණයේ පාඩම ඇතුලේ
දීපද ප්‍රසාරණය කිරීම දෙකක් තියෙනවා. ප්‍රසාරණය කිරීම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි A ධන B වල n ප්‍රසාරණය සහ දෙවෙනියා එක ධන x වල n ප්‍රසාරණය. එක ධන x වල n ප්‍රසාරණය. ඔන්න ප්‍රසාරණ දෙක ගැන තමයි අපි කතා කරන්න තියෙන්නේ. වෙන මොකුත් නැහැ. මේ දෙක ඔළුවේ තියාගත්තා නම් හරි. හරි. ඔන්න A ධන B වල n ප්‍රසාරණය ගත්තොත්. මෙයාට අපි කියනවා මෙයාගේ ද්විපද ප්‍රමේය. ද්විපද ප්‍රමේය කියලා කියනවා මෙයාගේ මේ ප්‍රසාරණයට. ඔන්න දැන් මොකද දන්නේ නැති නංගි මල්ලි කෙනෙක්ට මේක කටපාඩම් කරගන්න වෙනවා. හරි නේද? කොහොමත් මේ කටපාඩම් කරගන්න වෙනවා. මේ වැඩේ තේරුම් ගත්තා. මේක වැඩේ තේරුම් ගන්න කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔන්න බලන්න. මම ද්විපද ප්‍රමේය ලියනවා. බලන්න තේරුම් ගන්න. මම ඒක කටපාඩම් කරගන්න විදියක් කියනවා. NC බිඳුව A වල බිඳුව B වල NC බිඳුව A වල n B වල බිඳුව NC එක A වල n ඍණ 1 B වල 1 NC 2 A වල n ඍණ 2 B වල 2 ඊට පස්සේ NC 3 A වල n ඍණ 3 B වල 3 ඔන්නෝම දිගටම යනවා හරිය නේද? ඔහොම ගිහිල්ලා අවසානයේ එන්නේ අවසාන පදයේ විදිහට NCN A වල බිඳුව B වල n. ඔහොම කෙනෙක් තමයි. හරි. මෙයාට තමයි A ධන B වල n බලයේ ද්විපද ප්‍රමේය කියලා අපි කියන්නේ. ප්‍රසාරණයත් මේකම තමයි ඉතින්. හරි. එතකොට මේ මොකද්ද මේ කතාව? කොහොමද මෙයා කටපාඩම් කරගන්නේ? හරියට ගත්තොත් මෙන්න මේ NC බිඳුව කට්ටිය ඉන්නව නේද? අපිට මේක නිකන් කියන්න පුළුවන් NC බිඳුව NC1 NC2 කියන්නේ කවුද දන්නවද? සරලවම අර NCR කියන සුළු කිරීම. ක්‍රමාරෝපිත n ක්‍රමාරෝපිත r n ඍණ r ගේ ක්‍රමාරෝපිතය. මෙන්න මේක තමයි ඔය කියන කෙනා. හරි. සහ ඔයගලන්ට ඒකේ පැටර්න් එකක් දැක්කද? ඒකේ පැටර්න් එකක් දැක්කද මේ NC බිඳුව NC1 NC2 NC3 හැමෝම ඇවිල්ලා NCN වෙනකන් වැඩ යනවා. මේ පැටර්න් එක දැක්කද ඔයගොල්ලෝ? හරිනේ. දැන් මේ දීපද ප්‍රසාරණය මෙහෙම ආවේ කොහොමද? ওই ප්‍රශ්න තියෙන්න පුළුවන් ඔයගලන්ට. ඒක ප්‍රශ්න කරගන්න එපා දැන් මේ අන්තිම මොහොතේ. හරි නේද? ඊට පස්සේ ඊළඟට පැටර්න් එකක් දැක්කද ඔයගොල්ලෝ? A වල n බලය A වල n ඍණ 1 A වල n ඍණ 2 A වල n ඍණ 3 A වල n ඍණ 4 n ඍණ 5ම ඇවිල්ලා A වල බිඳුව වෙනකම් ඇවිල්ලා තියෙනවා. නංගි මල්ලි ඒක තේරුණාද? ඒ පැටර්න් එක. ඒක දැක්ක නේද? ඒක එක කතාවක්. හරි නේද? එතකොට අවසාන පැටර්න් එක B වල බිඳුව B වල 1 B වල 2 B වල 3 B වල 4 B වල 5ම B වල n වෙනකම් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ n කියන්නේ? n කියන්නේ හරියට ගත්තොත් අපේ ප්‍රසාරණයේ බලය නේද? නිකන් හිතන්නකො අපිට තියෙන්නේ A ධන B වල 4 වෙනි බලය නම් n සමානයි 4. හරි නේද? එතකොට මම මෙයාගේ ප්‍රසාරණයේ උදාහරණයක් විදිහට ලිව්වොත් A ධන B වල 4 වෙනි බලයේ ප්‍රසාරණය ලිව්වොත් කොහොමද එන්නේ? මේ දීපද ප්‍රමේය පාවිච්චි කරලා ලිව්වොත් මෙන්න මේ දීපද ප්‍රමේය පාවිච්චි කරලා ලිව්වොත් එහෙමයි එන්නේ. 4යි C බිඳුව A වල 4 B වල බිඳුව. වැඩි තේරෙනවද? ඊට පස්සේ 4යි C 1 A වල 3 B වල 1 4යි C 2 A වල 2 B වල වර්ගය 4යි C 3 A වල 1 B වල ඝනය. අවසාන කෙනා 4යි C 4 A වල බිඳුව B වල 4 වෙනි බලය. බලන්න වැඩි ඉවරයි. හරිනේ. ඔක තමයි දීපද ප්‍රමේය. ඒකට අපි n සමානයි 4 වෙච්ච අවස්ථාව. හරිනේ. දැන් එතකොට AB ට AB ම තියෙන්න ඕනේ නැහැ. AB ම තියෙන්න ඕන ඕකේ x පද තියෙන්න පුළුවන්. දැන් ඕකේදී අපි ප්‍රසාරණයක් හම්බෙන්න පුළුවන්. මෙහෙම. x3 ධන 1ට x වර්ගයේ 5 වෙනි බලය. එතකොට මේකේ n සමානයි 5යි. මෙයා තමයි A. මේ සම්පූර්ණ කෙනා තමයි B. ඉතින් වැඩේ ගලපගෙන යන්න පුළුවන් නේද? මෙන්න මෙයාව මතක ගන්න. මෙන්න මෙයා මතක ගන්න. හරි නේද? හරි. ඔගොල්ලෝ මේ සෙට් එක දාගන්නකෝ. A ධන B වලින් ප්‍රසාරණය. හරිනේ. ඉතින් ඔය වගේ වැඩ ටිකක් තමයි තියෙන්නේ. අවුලක් නැහැ නේද? හරි. ඔන්න දැන් දීපද ප්‍රසාරණේ වැදගත් ලක්ෂණ ටිකක් මම දාගෙන යනවා. මේ A ධන B වලින් ප්‍රසාරණය. ඔච්චරයි. ඊට පස්සේ එක ධන x වලින් ප්‍රසාරණය පැත්තට යන්නදී.
හරි. ඔක තමයි වැඩි. හා. අපි නම් යමු. ඒදන B වල n ප්‍රසාරණයේ වැදගත් ලක්ෂණ. අර ටික ඉතින් පාඩම් කරන්න යනවා නංගිල මල්ල හරිය නේද? ප්‍රසාරණයේ වැදගත් ලක්ෂණ. හරි. ගත්තොත් මේකේ ප්‍රසාරණයේ වැදගත් ලක්ෂණ විදිහට මම කතා කරන සාමාන්‍ය මෙන්න මෙහෙම. බලන්න. ඒදන B වල වර්ගයේ ප්‍රසාරණය බලන්න මේ වර්ගය කියන තැන n සමානයි 2නේ. n සමානයි 2නේ. එතකොට මේකේ n සමානයි 2යි. පද කීයක් තියෙනවද බලන්නකො. 1යි 2යි 3යි. පද 3ක් තියෙනවා නේද? පද 3ක් එකතු වෙලා තමයි තියෙන්නේ. මේක බලන්න. මේකේ n කීයද? n සමානයි 3නේ. පද කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා නේද? ඒ කියන්නේ මොකක්ද දන්නවද? n සමානයි 2 නම් පද 3ක් තිබ්බා. n සමානයි 3 නම් පද 4ක් තිබ්බා. ඒ කියන්නේ මොකද්ද? පද n ගණනක් බලය n නම් පද n ධන එකක් තියෙනවා නේද? එහෙනම් ඒ ධන b වල n ප්‍රසාරණයෙන් පළවෙනි වැදගත් ලක්ෂණය තමයි පද n ධන එකක් ඇත. පද n ධන එකක් ඇත. හරි. ඊට පස්සේ තමයි මේගොල්ලන්ගේ මේ විශේෂ තව අපේ වැදගත් කරන කෙනෙක් විදිහට ඉන්නේ මෙයාගේ සාධාරණ පදයක් මට ලියන්න පුළුවන්. මෙයාගේ හරියට ගත්තොත් මේ පද ශ්‍රේණියක් තමයි පවතින්නේ. පද ශ්‍රේණියක් පවතී. පද ශ්‍රේණියක් නිරූපණය වේ. ඒ කියන්නේ මොකක්ද? ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? අපිට ශ්‍රේණි කියලා වෙනම පාඩමක් තියෙනවානේ. ඒ පාඩම ඇතුලේ අපිට උගන්වන්න තියෙන්නේ මේ බලන්න මේ පද සෙට් එකක් නේද මේ එකතු වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි පද ශ්‍රේණියක් එකතු වේ. පද ශ්‍රේණියක් නිරූපණය වේ කියන්නේ ඒක තමයි. පද සෙට් එකක් එකතු වෙලා තමයි ද්විපද ප්‍රසාරණය ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. හරි. ඒක තමයි දෙවෙනියෙන් කිව්වේ. ඊට පස්සේ ඕනම ශ්‍රේණියක අපි අර සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි පොදු පදයක් ලියුවේ අන්න ඒ වගේ මෙන්න මේ ශ්‍රේණියෙත් පොදු පදයක් මට ලියන්න පුළුවන්. සාධාරණ පදයක්. පොදු පදේ කිව්වත් එකයි. සාධාරණ පදේ. සාධාරණ පදය අපි මේකෙදි tr ධන 1 තමයි ලියන්නේ සාධාරණ පදේ විදිහට ගන්න. අපි සාමාන්‍යයෙන් අර ශ්‍රේණි පාඩමේදී මේ සාධාරණ පදේ විදිහට ur කියලා ලියන්නේ. අන්න ඒකම තමයි tr ධන 1 කියලා ලියවෙන්නේ. මේක අර t කියන එකෙන් අදහස් වෙනවා කියලා හිතන්න පුළුවන් term කියන එක. පදය කියන එක. term r+1. මොකද්ද මේ r+1? ඒ කෙනෙක්ට හිතන්න පුළුවන් ඉතින් tr ගමුකෝ අපි නේද r+1 ගන්න ඕනේ නැහැ නේ කියලා. tr න ගන්න හේතුව මම කියනවා tr+ ගන්න එක තමයි ඒක හිතෙන් හදාගන්න එක තමයි ලේසි. ඒතකොට මගෙන් කිව්වොත් t3 කියන්නේ කවුද කියලා? 3 වෙනි පදේ. t10 කිව්වොත් 10 වෙනි පදේ. t-3 කිව්වොත් ඍණ 3 වෙනි පදේ. එහෙම ඒවා තියෙන්න පුළුවන්ද? ඍණ 3 වෙනි පදේ. එහෙම පද නෑ නේද? එහෙම පද නෑ. ඒ කියන්නේ ඔයගලන්ට තේරෙනවද? මේ r ධන පූර්ණ අගයක් වෙන්න ඕනේ නේද? ධන පූර්ණ අගයක් විය යුතුයි. අගයක් විය යුතුයි. මේවා ගණන් වලදී එන වැදගත්. සමහරවිට එන්න පුළුවන් r උත්තර දෙකක්. r සමානයි 2 හෝ r සමානයි ඍණ 5. නේද? විසඳලෙද්දී එහෙම එන්න පුළුවන්. එතකොට පහසුවෙන් අයින් කරලා ඉවර කරන්න පුළුවන් කවද r සමානයි ඍණ 5. මොකද ඍණ 5 වෙනි පදය. ඒ වගේ පද නෑ. හරි. පද තියෙන්නේ අපි නම් කරන්නේ පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ. හරි නේද? එතකොට ඔය තමයි වැඩ. මේ ටික ලියා ගන්න මොන හරි එකක් තියෙනවනේ. මේව වෙන්න බෑ. මම කියන්නේ කි සාධාරණ පදේ අපිට ලියන්න පුළුවන්. NCR A වල n ඍණ r b වල r. මෙන්න මේක තමයි සාධාරණ පදේ. හරියට ගත්තොත් ඔයාලා පාඩම් කරන්න ඕනේ මොන දෙන්නක්ද දන්නවද? දෙන්න ඉන්නේ පාඩම් කරන්න මේ ප්‍රසාරණයට දාලා. මේ කොටු කරපු කෙනයි. මෙන්න මේ දීපද ප්‍රසාරණය විතරයි පාඩම් කරගන්න තියෙන්නේ. සහ මේවා NCR එහෙම මතක තියෙන්න ඕනේ ඉතින්. හරි නේද? මෙයාව අපි තව තැනක ඉගෙන ගන්න මොන පාඩමේද? මේ සංකර සංයෝජන පාඩමේදී සංකරණ ඇතුලේ සංයෝජන ඇතුලේ මෙයාව ඉගෙන ගන්න. ඔය NCR. හරි. ඔය ටික පොඩ්ඩක් මතක තියෙන්නයි ඕනේ. හරි නේද? ඒ දීපද ප්‍රසාරණය උඩ කොටු කරපු කෙනයි මෙයාවයි. සාධාරණ පදේ. tr ධන 1 සමානයි ncr a වල n ඍණ r b වල. එතකොට t3 කියන්නේ 3 වෙනි පදේ නම් t10 කියන්නේ 10 වෙනි පදේ නම් tr ධන 1 කියන්නේ මොන පදේද එහෙනම්? r ධන 1 වෙනි පදය. පදයක් විදිහට ගත්තොත් r ධන 1 වෙනි පදේ අපි සාධාරණ පදේ විදිහට ගන්නේ r ධන 1 වෙනි පදේ. සාධාරණ පදේ විදිහට ගන්න අපි r ධන 1 වෙනි පදේ. හරි නේද? ඉතින් ඔක තමයි වැඩේ.
ඔච්චරයි. ඒ දන B වලින් ප්‍රසාරණය ඔච්චරම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දෙවෙනි ප්‍රසාරණය පැත්තට යමුද අපි? ඔයගොල්ලෝ ලියා ගන්නවද මේ ටික මොනවා හරි තියෙන වැදගත් ලක්ෂණ ටිකයි. වැදගත් ලක්ෂණ නම් පල්ලෙහාට පුගලන්න පේන තියෙනවා. හරිනේ. පද ඉන්ධන එකක් තියෙනවා. ඒ දන B වලින් ප්‍රසාරණය පද ඉන්ධන එකක් තියෙනවා. පද ශ්‍රේණියක් නිරූපණය වෙනවා. ඉතින් පද ශ්‍රේණියක සාධාරණ පදයක් තියෙනව නේද? ඒක තමයි කියන්නේ. හරි. එහෙනම් අපි යමු අපේ අවසාන තීරි කොටසට එක දන x වලින් ප්‍රසාරණය පැත්තට. හරි. ඒකෙදි මම මෙතන ලියන අපේ දෙවෙනි ප්‍රසාරණය එක දන x වල n ගේ ප්‍රසාරණය. හරි. මහා ලොකු දෙයක් නෑ මේකෙන්. මේකෙත් අර මම ද්විපද ප්‍රමේය නැත්තම් ප්‍රසාරණය කිව්වොත් ද්විපද ප්‍රමේය. මම මේ නමම ඔයගලන්ට කියන්නේ හේතුවක් තමයි මේ ද්විපද ප්‍රමේය කියන එක දැක්කම ළමයි හින ප්‍රමේයක් පතක් කරගන්නවා. අපි අර මොනවාද පයිතගොරස් ප්‍රමේය වගේ ওই ප්‍රමේයක් තියෙනවනේ. මොකද්ද පයිතගොරස් ප්‍රමේය තිබ්බේ? අර විකර්ණයේ වර්ගයේ සමාන පද දෙකේ වර්ගවල එකතු වගේ ඒවා නිකන් වාක්‍යයක් ඔලුවට එනවනේ. ඒ වාක්‍ය නෙමෙයි මේ හරියට ගත්තොත් මේ යම් ප්‍රකාශනයක් අපිට ලියන්න තියෙන්නේ. ගණිතමය ප්‍රකාශනයක් ලියන්න තියෙන්නේ දීපද ප්‍රමේය කිව්වහම. හරි නේද? මේකෙදි කොහොමද ඉන්න ඕනේ? මෙයාගේ ඉන්න ඕනේ. දැන් තේරුම් ගන්න අංගෙල බලන්න මේක මතක තියාගන්න තියෙන්නේ. හරි නේද? පොඩි එෆර්ට් එකක් දාලා කොලේක ටිකක් ලොකුවට ලියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් නිතර දෙවේලේ පේන තැනක තියන්න. දැන් බිත්තිවල දාන්න යන්න එපා. නිකන් පේන තැනක තියන්න. මොකද මේවා එන වැදගත්. මේ ලකුණු 25 ගන්න මම මේ කියන දේවල් ටික වැදගත්. පාඩම් කරන්න තියෙන්නේ මොනවාද? මෙන්න මේ කොටු කරපු කෙනයි මේ NCR මතක තියාගන්න වෙනවා. ඊට පස්සේ මෙන්න මෙයාව අවසාන සාධාරණ පදේ. ඒ ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. ඔය තුනෙන් ගේමක් ගන්න පුළුවන් අනිවාර්යෙන් මම කියනවා ඒක. ගේමක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ එක දන x වලින් ප්‍රසාරණය ගත්තොත් එක දන x වලින් ප්‍රසාරණය දීපද ප්‍රමේය ගත්තොත් එයාගේ ඉන්නේ NC බිඳුව x වල බිඳුව. ඊට පස්සේ NC1 x වල 1. NC2 x වල 2 එක ලේසි නේද? ආරක තමයි හින වාතු උනේ. ඒ දන B වල එන්නේ NC3 x වල 3. එහෙමනේ එන්නේ. ඔහොම ඇවිල්ලා අවසානයේදී ඉවර වෙන්නේ NCN x වලින්. ඔතනින් ඉවරයි වෙන්නේ. මෙයා තමයි දීපද ප්‍රමේය. හරි නේද? මේක නම් ලේසි. මේක මතක තියාගන්න තියෙන්නේ. හරි නේද? එක දන x වලින් ප්‍රසාරණය. හරි. මෙයාගෙත් මම මේ අර NCR කියන්නේ අරයම තමයි. හරි නේද? ක්‍රමාරෝපිත R n ඍණ R ගේ ක්‍රමාරෝපිතය. හරි නේද? ක්‍රමාරෝපිතය ගැන මම පොඩ්ඩක් කිව්වොත් ක්‍රමාරෝපිත තුන වගේ කෙනෙක් ගත්තොත් කියන්නේ අදාළ අංකයේ සිට 1 දක්වා පවතින සියලුම පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. අදාළ අංකයේ සිට අපි මේ ක්‍රමාරෝපිත අත් දක්වන ධන පූර්ණකයන් සඳහා පමණයි. කියන්නේ ඍණ 3 ක්‍රමාරෝපිත වගේ ඒවා නැහැ. හරි නේද? just අර්ථ අංකනයක් අතරම ක්‍රමාරෝපිත අංකනය ෆැක්ටෝරියල් කියලා කියන්නේ. ෆැක්ටෝරියල්. ඒතර මේකෙදි ධන පූර්ණ සංඛ්‍යාවලට විතරයි ෆැක්ටෝරියල් නැත්නම් ක්‍රමාරෝපිත අත් දක්වන ධන පූර්ණ. ඍණ 3 ක්‍රමාරෝපිත වගේව නැහැ. හරි නේද? හා. එතකොට මොකක්ද වෙන්නේ? ධන පූර්ණ සංඛ්‍යාවල ක්‍රමාරෝපිතනේ. එතකොට ක්‍රමාරෝපිතයේ අර්ථ දක්වද්දී ක්‍රමාරෝපිතය කියන්නේ එම අංක ඒ සිට, ඒ කියන්නේ 3 සිට 1 දක්වා සියලුම පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. ක්‍රමාරෝපිත 10 කිව්වොත් 10 සිට සියලුම පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. 6 5 4 3 2 1 ගුණිතය. හරි නේද? මම මේ ඩොට් එක දාන්නේ ගුණිතයට. අනේ ඉතින් මේකේ අපිට වැලියු එකක් ගන්න පුළුවන් නේද? මේකේ වැලියු එකක් ගන්න පුළුවන් අපිට 10 වරක් 9 වරක් 8 වරක් 7. හරි. ඔය වගේ තියෙන එක තමයි ක්‍රමාරෝපිතයෙන් කියන්නේ මොකද්ද? හිතුවොත් සංකේතයන් n කියන්නේ සංකේතයෙන් දී ඒක අවශ්‍යතව ලියන්න පුළුවන්. n ඍණ 1 n ඍණ 2 කොහොම ඇවිල්ලා n වෙනකම් පදවල 1 වෙනකම් පදවල ගුණිතය. හරි නේද? ක්‍රමාරෝපිතය දන්නේ නැති මගේ මල්ලි කෙනෙක් ඉන්න පුළුවන්. ඒක උනන්ට මම මේ කිව්වේ. හරි නේද? වැඩේ ඔලුවට දාන්න පුළුවන් නේද? හරි. හරි. දීපද ප්‍රමේයේ එතකොට දැන් මේ මම නිකන් උදාහරණයක් විදිහට පෙන්නන්නම්. එක දන x වල 5 කිව්වොත් n සමානයි 5 වෙච්ච අවස්ථාවනේ. ඒක කොහොමද දෙන්න ඕනේ? ප්‍රසාරණය කරොත් කොහොමද දෙන්න? 5යි c බිඳුව x වල බිඳුව. 5යි c1 x වල 1. 5යි c2 x වල 2. 5යි c3 x වල 3. 5යි c4 x වල 4. 5යි c5 x වල 5. ඔච්චරයි වැඩි ඉවරයි. හරි. ඔක තමයි වැඩි. ඉතින් අපි එක දන x වල n ප්‍රසාරණය
ප්‍රසාරණයේ වැදගත් ලක්ෂණ. ඒකෙත් අර වගේම තමයි ලක්ෂණ 3යි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් 3යි. තව තියෙනවා ඉතින්. අපිට මේ ගේමක් ගහන්න මේ 3 ඇති. පද එන්දන එකක් ඇත. පද එන්දන එකක් ඇත. අර වගේම තමයි. හරිනේ. ඉතින් මම ආයෙත් කියන්නේ නැහැ. මෙහින් මෙමගින් ශ්‍රේණියක් නිරූපණය වේ. මෙමගින් ඒක තේරෙනව නේද? නංගිල මල් ලවුලක් නැහැ. මේව ලියාගන්න. නිරූපණය වේ. අවසාන වශයෙන් මෙයාගේ පොදු පදේ සාධාරණ පදේ තමයි ලියන්නේ. TR ධන එක. එතන TR ධන එක තමයි අපි කතා කරන්නේ. TR ධන එක විදිහට අපි ගන්නෙ NCR XLR. ඔච්චරයි. වැඩි ලේසි. NCR XLR සාධාරණ පදේ. අපි සාධාරණ පදේ විදිහට පොදු පදේ විදිහට ගන්නේ R ධන 1 වෙනි පදේනේ. ඔක තමයි වැඩි. හරි නේද? හරි. ඔය ටික එහෙනම් දාගමු. වැඩි ඉවරයි හරියට ගත්තොත්. තියරි ටික ඔක්කොම ඉවරයි. එතකොට මේ ඕගලන්ට ඔය තුන තමයි එක දණ x වලින් ගෙන් මතක තියාගන්න තියෙන්නේ. මෙයාව සහ මෙයාව ප්‍රධාන වශයෙන් අර කටපාඩම් කරලා මතක තියාගන්න තියෙන්නේ ඒගොල්ලෝ තමයි. හරි නේද? මේගොල්ලෝ මේ ගැන සාමාන්‍ය දැනීමක් තියෙනවනේ. මේ මම දැන් ක්‍රමාරෝපිත ගැන කිව්වා. ඒ ටික ගැන පොඩි සාමාන්‍ය දැනීමක් තියෙනවා. කටපාඩම් කරන්න ඕනේ ওই තුන් දෙනා. එතකොට ඔක්කොම මේ පාඩමේ ওই 6 දෙනා පොඩ්ඩක් කටපාඩම් 6ක් නෑ අතනකොත්. මේ දීපද ප්‍රමේය එක දන ඒ දන B වලින්ගේ ප්‍රසාරණය දීපද ප්‍රමේයයි ඒ සාධාරණ පදයයි. එක දන x වලින්ගේ දීපද ප්‍රමේයයි සාධාරණ පදයයි. ඔක මතක තියාගන්න තියෙන්නේ. NCR මතක තියාගන්න තියෙන්නේ. හරිනේ. හරි. ඔක තමයි වැඩි. හරි. අපි එහෙනම් යමු වැඩේට. අපි ගාන පැත්තට යමු එහෙනම්. ගාන පැත්තට යමු අපි. ගානේ කියනවා මෙන්න මෙහෙම. K ධන නිකිලමේ අගයක්ලු K ධන නිකිලමේ අගයක් සඳහා හා ඒ තාත්විකයි වන එක ධන A වල x වල K හි දීපද ප්‍රසාරණයේ x සහ x වර්ගයේ සංගුණක පිළිවෙලින් දැන් මම මේ ගානක් කතා කරන්නේ. ගානක් කතා කරන්නේ අපේ තීරි ඇප්ලයි වෙන විදිය සහ ගානේ ඇතුලේ පොඩ්ඩක් ස්පෙસિෆිකලි වැඩි කරන්න ඕන විදිහක් තියෙනවා. ඒක කියලා දෙන්න තමයි මම මේ ගානක් කතා කරන්නේ. නැත්නම් මට තීරි ටික කතා කරලා වීඩියෝ එක රැප් අප් කරන්න තිබ්බා. කරන්නේ දැනට අපි ඉගෙන ගත්ත දේවල් කොහොමද පාවිච්චි වෙන්නේ කියලා තේරුම් කරවන්න. හරි නේද? ඉතින් ඒකේ ওই දීර්ඝින් දත් වලින් A හා K සොයන්න කියලා තියෙනවා. x ගණෙහි සංගුණකයේ තුන. මම මේ ගානන් විශේෂයෙන් ගන්නෙ මේ ගෙස් ගාන කියලා වුණම විශේෂයෙන් පොඩි නමක් දාලා තියෙන්නේ. එයා ගානේ එනවද නැද්ද විභාගෙදී එනවද නැද්ද කියන එක සම්බන්ධව නෙමෙයි. මට කියලා දෙන්න පුළුවන් හොඳ ගානක් නම් තියෙන්නේ. මම ඒක තමයි සිලෙක්ට් කරලා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. හරි නේද? එතකොට මේ මොඩල් පේපර්ස් වල මේ අවුරුද්දේ මොඩල් පේපර්ස් වලින් එන ප්‍රශ්නයක් තමයි ගන්නෙ. මොකද සාමාන්‍යයෙන් තියෙන වැඩත් එක්ක අලුතින් ගානක් හදන්න මට වෙලාවක් නැහැ. කැම්පස් එකේ තියෙන වැඩත් එක්ක. එතකොට දැන්ට X16 එකෙන් දැනට තියෙන ගානක් අරගෙන තමයි මම මේ කතා කරන්නේ. හරි බලමු අපි ඉගෙනගත් දේවල් කොහොමද පාවිච්චි වෙන්නේ කියලා සහ මොන දීපද ප්‍රසාරණයද කියලා බලමු අපි. එක ධන A වල x වල k වෙනි බලය. ඒ කියන්නේ මොකක්ද දන්නවද? ඔය තියෙන්නේ අපි ඉගෙන ගත්ත එක ධන x වල n තමයි පාවිච්චි වෙන්නේ. යූස් වෙන්නේ මෙයාව. හරි නේද? එයා තමයි යූස් වෙන්නේ. හරි. ඔන්න බලන්න වැඩි. අපේ x සහ x වර්ග සංගුණක පිළිවෙලින් 8 හා 3 වල මෙයාගේ. එක ධන A වල x ගේ k. හරියට ගත්තොත් k ධන නිකිලයක්. ඒ කියන්නේ අර අපි අර n වගේ අපි ඉගෙන ගත්ත n තමයි මේකේ k වෙන්නේ. සහ ඒ කියන්නේ නියතයක්. ඔක තාත්වික සංඛ්‍යාවනේ. ඒ කියන්නේ නියතයක්. හරි. ඒ සහ k වල ගැන හොයන්න කියලා දීලා දෙන්නේ අපිට දත්ත තව දෙකක් දීලා. හරි. මේකේ අංගල මල්ලා මෙයාගේ දීපද ප්‍රසාරණය ඇහුවොත් විතරක් ඒක ලියන්න ඕන. මෙයාගේ දීපද ප්‍රමේය කොහොමද මේකේ එනවනම් එන්න ඕනේ. මේක ලියන්න නැහැ. මේකට මේ ගානේ අහන්නේ නැහැ. මෙයාව x වගේ දැක්කොත් එක ධන x වල ඉන්නේ. මෙයාගේ දීපද ප්‍රමේය දුර කොහොමද එන්න ඕනේ. NC n විදිහට ඉන්නේ මේ k නේ. හරි නේද? KC බිඳුව A වල බිඳුව. x වල බිඳුව. KC 1 x වල 1 KC 2 x වල 2
ඔහොමනේ යන්නේ වැඩි තේරෙනව නේද? අවසානයේ KCK x වල k x වල k ඔහොමනේ. මේක අහන්නේ නෑ හරිය නේද? මම නිකන් ඇහුවා නම් මෙයාගේ දීපද ප්‍රමේය සාමාන්‍යයෙන් අහන ඔය වගේ ටිකක් ප්‍රසාරණයක් දීලා එයාගේ දීපද ප්‍රමේය ලියන්න. මෙයා ප්‍රසාරණය කරන්න වගේ දෙන්න පුළුවන්. දැන් මේක අවුලක් නෑනේ. අපි අර දන්න කෙනා ඇප්ලයි කරලා ලිව්වේ. අපි දන්නේ එක දන්න x වල එන්නේ. ඒකෙන් ගත්තා. හරි දැන් කියන්නේ මෙයාගේ මේ x සහ x වර්ගයේ සංගුණක පිළිවෙලින් මෙහෙමයි කියලා දීලා තියෙනවා. හරි. දැන් අපි මේ මුලින් එහෙනම් මම මේ කියන්නේ මේකෙදි දීපද ප්‍රසාරණය ඔයගලන්ට ඕන ලියන්න පුළුවන්. අහලත් නැති වුණාට ලියන්න පුළුවන්. හැබැයි මේ ගණන් වලදී මේ හැම ගානකම වගේ අපිට ලේසි දීපද ප්‍රසාරණය අහලා නැත්නම් දීපද ප්‍රමේය අහලා නැත්නම් අපි අර ඉගෙන ගත්ත සාධාරණ පදයෙන් යන්න. සාධාරණ පදේ. ඒ කියන්නේ මොකද්ද? tr ධන 1. ඒක ලියමුද මෙයාට අදාළව? 1 ධන ax වල kට අදාළව අපි ඒක ලියමුද? කොහොමද එන්න ඕනේ? nc nමයි මට ලියවෙන්නේ. n නෙමෙයි k නේ. මේක n සමානයි k. nc r ax වල r නේද? මෙයා නේද සම්පූර්ණ x වගේ. ඔච්චරයි වැඩේ. ඉතින් ඔව් මේ ටික තමයි තියෙන්නේ. සරලම වැඩේ. සාධාරණ පදේ. එතකොට මේ NCR කියන්නේ කවුද කියලා ගත්තොත් අපේ අර මේ අපි ප්‍රසාරණයක් ගත්තොත් මෙහෙම x ධන 1 වර්ගයේ ප්‍රසාරණය කරොත් කොහොමද එන්න ඕනේ? නිකන් උදාහරණයකට මේක ගන්න. හරිය නේද? මෙයා ප්‍රසාරණය දන්නවනේ. x වර්ග ධන 2යි x ධන 1නේ. මේකේ මේ x වර්ගයේ සංගුණකේ කවුද කියලා අහුවොත් x වර්ගයේ සංගුණක 1යි නේද? x වල සංගුණකේ කවුද අහුවොත් x වල සංගුණකේ 2යි නේද? හරියට ගත්තොත් නම් ඊළඟ මේක තේරුම් ගන්න. මේ KCR නැත්නම් අර NCR කියලා අපි ලියන්නේ කවුද දන්නවද? සංගුණකේ තමයි. අදාළ එක පදවල සංගුණකේ තමයි අපි ලියන්නේ. එතකොට NC1 කියන්නේ එක පදයක සංගුණය. NC2 කියන්නේ තවත් පදයක සංගුණකයක්. අන්න එහෙම ඒ සංගුණක තමයි අපි ඔය ලියන්නේ. හරියට ගත්තොත්. හරි නේද? හරි මේ ගණන් ඇතුලෙන් අපිට තව කියලා දෙන්න පුළුවන් දේවල් තියෙනවනේ. ඒ ටික තමයි දැන් මේ කියන්නේ සහ ඒව ඔලුවට දාගන්න. හරි. මේ ගානේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ A කියන කෙනා කවුද? එයත් සංගුණයක් වෙනවද? එයත් නියතයක් වෙනවන්නේ. A වල r x වල r. එතකොට මේ හරියට ගත්තොත් මෙන්න මේ සෙට් එකම තමයි සංගුණකේ වෙන්නේ. හරි. r ධන 1 වෙනි පදේ සංගුණකය මෙයා පදේ මේ කියන්නේ හරියට ගත්තොත් x පදේ මෙයා x වල වැලියු එක මෙයා සංගුණකේ KCR A වල r. හරි නේද? දැන් මට ඌමනා නම් මම මේ අමතර දෙයක් දැන් කියන්නේ. t3 ඕනේ නම් මම r විදියට කවද ආදේශ කරන්න ඕනේ? r සමානයි 2 නේද මෙයාට ආදේශ කරන්න ඕනේ. මෙන්න මෙයාට. එතකොට නේද? t3 ගන්න ඕන r සමාන 2 ආදේශ කරනවා හරිය නේද? එතකොට කොහොමද එන්නේ? kc2 a වල වර්ගය x වර්ගය නේද? හරි නේද? මම කියන තේරුම් ගන්න පුළුවන් නේද? අවුලක් නැහැ. මට උමනා නම් 10 වෙනි පදේ t 10 ගන්න නම් r කවුද මම ආදේශ කරනවා? r 9 නේද? kc 9 a වල 9 x වල 9. ඔච්චරයි. ඔය තේරුම් ගන්න පුළුවන් නේද? දැන් අපේ ගාන කියන්නේ මොකද්ද? x සහ x වර්ගයේ සංගුණක පිළිවෙලින් 8යි 3 8යි 30යිලු. බලන්නකෝ. අපි නොදැනුවත් මම උදාහරණයකට ගත්තේ. මම x වර්ගයේ ලියලා තියෙනව නේද? x වර්ගයේ පදේ අරන් තියෙනව නේද? r සමාන 2 ආදේශ කළා. එහෙනම් එයාගේ සංගුණකය නේද මේ KC2 වල වර්ගය කියන්නේ. එහෙනම් x වර්ගයේ සංගුණකය කියන්නේ කවුද? KC2 A වර්ගය. ඒගොල්ලෝ දීලා තියෙනවා කීයද ඒක? 30යි කියලා දීලා තියෙනවා. ඒක 30යි කියලා දීලා තියෙනවා. එයාට මම එක වගේ එකක් දාගන්න ප්‍රකාශනයක්. ඕගොල්ලන්ට තේරෙනවද? අර නොදන්න පද දෙකයි සමීකරණ දෙකයි අරන් විසඳන්න තියෙන්නේ. K සහ A වනේ අපෙන් අහන්න. හරි නේද? ඔය ටික මොනවද තියෙනවනම් දාගන්නවද? මේ ඔක්කොම වගේ පේන්න තියෙනවා. වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා දාගන්න. හරි නේද? ඊට පස්සේ x වල සංගුණකය ගන්න මං r කවද ආදේශ කරන්න ඕනේ? x වල සංගුණකය ගන්න. ඒ කියන්නේ මෙතන ඉන්න ඕනේ කවුද? මෙන්න මෙයාට ආදේශ කරලා මම මේ රවුම් කරපු කෙනාට KC1 A වල එක x ගත්තා නම් හරියද? x වල සංගුණකය ගන්න. එහෙනම් මෙතන t කවුද එනවා? t 2 නේද ඔය? t 2 නේද? r සමාන 1 නේ ආදේශ වෙලා තියෙන්නේ. හරි නේද? මං කියන එක තේරෙනව ගන්න පුළුවන් නේ. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ?
x වල සංගුණකය සමාන කවුද? KC1 A වල එක. එයා සමාන 8යි. ඔන්න දෙවෙනිය. මේ දෙන්න විසඳලා 1 සහ 2 විසඳලා A සහ K හොයන්න පුළුවන්. හරි නේද? ඉතින් ඔක තමයි වැඩි. ඔක තමයි වැඩි. හරි නේද? ඔක තමයි වැඩි. හරි අපි දෙන්න අපි මේක විසඳමු. මේ දෙන්නා මම බැලුවේ වෙන මොනවා හරි ගන්න පුළුවන්ද කියලා නෑ. හරි. හරි. එකෙන් ගත්තොත් එක මම පොඩ්ඩක් තව පොඩ්ඩක් විසඳනවා. කවුද? KC2 ඒ වර්ගෙන් ඉන්නේ. සමානයි 30නේ. මම එයා පොඩ්ඩක් සුළු කරනවා බලන්න. මේ KC2 කොහොමද ලියන්න පුළුවන්? අර NCR ක්‍රමාරූපිතේ තියෙන NCR ඉන්නේ. එයාව දාන්න තියෙනවා. ක්‍රමාරූපිත 2 K ඍණ 2 ක්‍රමාරූපිත. අවරන්නේ ඒ වර්ගය සමානයි 30යි. හරි. මෙයා බොහොම පොඩ්ඩක් තියාගමු. ඊට පස්සේ අපි යමු 2 ගත්තොත් එයා KC1 A වල එක සමාන 8යි. එතකොට කොහොමද එන්නේ? ක්‍රමාරූපිත K ක්‍රමාරූපිත 1 K ඍණ 1 ක්‍රමාරූපිත A සමාන 8. හරිද? මෙයාම 1 ඩෑෂ් වෙයි ගන්නවා. මෙයා 2 ඩෑෂ් වෙයි ගන්නවා. හරි. මේ දෙන්නෙන් කොහොමද දැන් K හොයන්න වෙන්නේ? K සහ A. මට හිතෙනවා මේකේ හැටියට මේ දෙන්න බෙදලා ගන්නත් පුළුවන් නේද? මෙතන ඉහාට තියෙන ලොකු අර විශේෂත්වයක් නැහැ. දීපද ප්‍රසාරණය නෙමෙයි සාමාන්‍ය සුළු කිරීම දෙනම පාවිච්චි කරන්න තියෙනවා. මෙතන හැටියට මම 1 ඩෑෂ් බෙදනවා 2 ඩෑෂ් වලින්. එහෙම එකක් කරොත් 1 ඩෑෂ් ඉන්නේ මෙයා K ඍණ 2 ක්‍රමාරූපිතේ A වර්ග සමානයි 30යි. පොඩි 30නේ 30 සමානයි 30 බෙදීම 8 වගේ ගත්තොත් නේද? එහෙම නෙන්නේ. ක්‍රමාරූපිත K ක්‍රමාරූපිත 1 ක්‍රමාරූපිත A. මෙතන කවුද කැන්සල් වෙන්නේ? ක්‍රමාරූපිත K ට ක්‍රමාරූපිත K කැපෙනවා. එක කෙනෙක්ට A කෙනෙක් යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ ක්‍රමාරූපිත 1 ඍණ K උඩට යනවා. මේ සෙට් එක උඩට යනවා නේද? මේ සෙට් එක පහළට බහිනවා. ක්‍රමාරූපිත 2 ක්‍රමාරූපිත 15 බහිනවා. හරි. එතකොට මේක මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම බලන්න. ක්‍රමාරූපිත 3 මට ලියන්න පුළුවන් නේද? 3 2 1 කියලා. මට මේ 2 1 ලියන්න පුළුවන් නේද? 2 ගුණ කිරීම එක ලියන්න පුළුවන් නේද? ක්‍රමාරූපිත 2 කියලා. ක්‍රමාරූපිත 5 ලිව්වොත් 5 4 3 2 1නේ. මට මේ 4 3 2 1 වෙනුවට ලියන්න පුළුවන් නේද? ක්‍රමාරූපිත 4 කියලා. ඒතකොට 5 වාරයක් ක්‍රමාරූපිත 4 නේද? ක්‍රමාරූපිත 5 කියන්නේ. ඒ වගේ n වල ක්‍රමාරූපිතේ මට ලියන්න පුළුවන් නේද? n වාරයක් n ඍණ 1 ක්‍රමාරූපිතේ කියලා. අවුලක් නැහැ නේද? ඔක තමයි වෙන්නේ. ඒක මම කිව්වේ මොකද දන්නවද හදිසියේ? ඒක මෙතන පොඩ්ඩක් පාවිච්චි කරනවා. මේ ටික පොඩ්ඩක් ලියා ගන්නොත් මම මකන්න මේ ටික දැන්. ඔන්න මකනවා. හරි. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන්. ක්‍රමාරූපිත එක කියන්නේ එකමයි. K ඍණ 1 ක්‍රමාරූපිත ලියන්න පුළුවන්. K ඍණ 1 වාරයක් K ඍණ 2 ක්‍රමාරූපිතයි කියලා. ඒක තේරුම් ගන්න පුළුවන් නේද? n ගේ ක්‍රමාරූපිතය කියන්නේ n වාරයක් n ඍණ 1 ක්‍රමාරූපිතය. ඒ කියන්නේ මොකද්ද? එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අදාළ කෙනා ගුණ කරනවා. යාට එකක් අඩු කෙනා ක්‍රමාරූපිතය. හරි. 2 ක්‍රමාරූපිතය ලියන්න පුළුවන් දෙවරක් එක කියලා. K ඍණ 2 ක්‍රමාරූපිතය එහෙම තියෙනවා. මොකද මට උඩ එක්කෙනත් මෙහෙම කපන්න පුළුවන්. සහ උඩ ඉන්නවා ඒ කෙනෙක් හරිය නේද? ටික බෙදීමට. එතකොට නගිල මල් තේරුම උඩ ඉන්නවා K ඍණ 1යි A බෙදීම 2 සමානයි 30 බෙදීමට. පොඩ්ඩක් තව සුළු කරොත් 2ට 4යි. එතකොට එනවා A සමානයි K ඍණ 1 30 බෙදීම 4 නිකන් භාගයක් විතර ලිව්වොත් මේ 15 බෙදීම 2 නේද? 4.5 වගේ. 4.5 වගේ. හරි නේද? හරි. දැන් ඔන්න වැඩේ. මෙන්න මෙහෙම කෙනෙක් ආවනේ. හැබැයි මේ පොඩි කේස් එකක් තියෙනවා. අපි මේ දෙන්නම දන්නේ නැහැ. A සහ K දෙන්නම දන්නේ නැහැ. හැබැයි මේ ආශ්‍රිත පොඩි ප්‍රකාශනයක් අපිට දීලා තියෙනවා. මේ ආශ්‍රිත පොඩි ප්‍රකාශනයක් අපිට දීලා තියෙනවා. අපි කොහොමද මේකේ වැඩේ ගන්න වෙන්නේ? හරි. මම ගත්තොත් 30 බෙදීම 4 කියන්නේ 4.5යි කියලා ආවා. අපිට දීලා තියෙන මෙහෙම කන්ඩිෂන් දෙකක්.
ඒ සහ k ඒ නම් තාත්වික නිකන් නියතයක්ලු. හැබැයි k කියන්නේ ධන නිකිලයක්ලු. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යාවක්ලු. තාත්විකයිලු. k කියන්නේ හැබැයි ධන නිකිලයක්ලු. k ධන නිකිලයක්. ඒ කියන්නේ 1 2 3 4 ඔහොම කෙනෙක් වෙන්න ඕන. 1 2 3 4 වගේ කෙනෙක් වෙන්න ඕන. හරිද? දැන් නිකමට ගත්තොත් k සමානයි 1 වෙන්න බෑනේ. k සමාන 1 වුණොත් මොකද වෙන්නේ? මෙයා බිඳුවක් වෙලා යනවා. k සමාන 1 වුණොත් එතකොට a සමානයි ඒත් බිඳුවක් වෙනවා. නේද? එහෙම වෙන්න බෑනේ. ඒක සම්පූර්ණ බිඳුවක් කියලා යනවා. k සමානයි 2 ගන්න පුළුවන් ඇත්තටම ගත්තොත්. k සමානයි 2 ගන්න පුළුවන්. k සමානයි 2 ගත්තොත් මේක හැබැයි කීපයක් ගන්න පුළුවන් නේද? a සමාන k සොයන්න. k සමානයි 2 ගත්තොත් කොහොමද ඉන්නවනේ? a වාරයක් 2 ඍණ 1 සමානයි 7.5යි. දෙකෙන් එකක් ගියාම 1යි. a සමානයි 7.5යි. ඒක වෙන්න පුළුවන්. එතකොට possible ඒ උත්තරේ. මේක වෙන්න පුළුවන් වැඩක්. k සමානයි 3 වගේ ගත්තොත් a වාරයක් 3 ඍණ 2 සමානයි 7.5. මම මෙයාට ආදේශ කරන්න හරිනේ. එතකොට a වාරයක් 2 කියන්නේ 7.5යි. a කියනවා 7.5 බෙදීම 2ක්. මේකත් වෙන්න පුළුවන් ඉතින්. මම දන්නේ මේගොල්ලෝගේ බලාපොරොත්තු මොකක්ද කියලා. මේකත් වෙන්න පුළුවන්. 7.5 බෙදීම 2 කියන්නේ නිකම් 30 බෙදීම 8ක් වගේ වෙන්න පුළුවන්. 15 බෙදීම 4ක් වගේ නෙවෙයි. මේකත් වෙන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මේගොල්ලෝගේ බලාපොරොත්තු මොකක්ද දන්නේ නැහැ. ඒකයි වැඩේ. ඔය කියන විදිහට අගයන් කීපයක්ම ගන්න පුළුවන්. a සහ k අගයන් සොයන්න. හරි නේද? මේ ගාන හැටියට එතන පොඩි අවුලක් වෙන කොහොමත් නංගිල මල තේරුම් ගන්න මේ k සමාන 1 නම් ගන්න බෑ. 1 ගන්න බෑ. හරි නේද? සහ k ධන නිකිලයක් වුණා. එතකොට ධන නිකිල කිව්වම බිඳුව අයිති වෙන්නේ නැහැ. බිඳුව ඍණ 1 ඍණ 2 අයිති වෙන්නේ නැහැ. 1 2 3 4 ඔය සෙට් එක තමයි. එහෙම ගත්තොත් මට නම් තේරෙන විදිහට මෙයාව ගන්නත් පුළුවන්. ඒකවල මේ කන්ඩිෂන් දීලක් නැහැනේ. නේද? ඉතින් ඔහොම ගත්තොත් තව ඉස්සරහට ආයෙත් ගන්න පුළුවන්. මේ ගානේ පොඩි අවුලක් තියෙන. කේ සමාන 4 ගත්තා. ඒ වාරයක් 4 ඍණ 1. සෝරි මෙතන 1 එන්නෝනේ. 4 ඍණ 1 වාරයක් 7.5යි. එතකොට ඒ වාරයක් 3 සමාන 7.5යි. ඒ එනවා 7.5 බෙදීම 3 අවුලක් නෑ. කියන දේවල් ගැලපෙනවනේ. හරි ඔන්න ඔහම සෙට් එකක් එනවා ඉතින්. ගන්න දෙයක් නෑ. අපි මේ පළවෙනි උත්තරේට යමු. පළවෙනි උත්තරේට යමු. මේ පළාත් පේපරකින් අතර මේවා ගත්තා. අපි මේ පළවෙනි උත්තරෙන් යමු. මේ පළවෙනි උත්තරේ යමු නේද? මම කී සමාන 5ත් හරියනවා 6ත් හරියනවා ඔක්කොම හරියනවා ඉතින්. හරි අපි යමු ගමු. හරි. ඔක තමයි වැඩේ කෝ ගාන. අපි නම් අවසාන එක උත්තරයකට එන වෙමු. k සමානයි 2 සහ k සමානයි කෝ ගාන. ගාන නෑ හොයාගන්න. හරි. k සමානයි k සමානයි 2යි. k සමානයි a සමානයි ඔක ගමු 7.5 බෙදීම 7.5 කියලා ගමුනේ. 15 බෙදීම 2 වෙන්න පුළුවන්. හා x ගණයේ සංගුණකයේ සොයන්න. දැන් අපිට ඒක ලියන්න පුළුවන් x ගණයේ සංගුණකය කොහොමද ගන්න ඕනේ? මෙන්න මෙයානේ ආවේ. tr ධන 1 සමානයි kcr a වල r x වල r නේ ආවේ. ඒතකොට x ගණයේ සංගුණකය හොයන්න කිව්වම කවුද දෙන්න ඕනේ? tr ධන 1 සමානයි k විදිහට ඉන්න දෙක දැන් අපි සිලෙක්ට් කරා. kcr a විදිහට ආවේ 7.5. කියන්නේ 15 බෙදීම 2නේ. 15 බෙදීම 2 r x වල r. ඒතකොට මට උමනා නම් x ගණය ගන්න. x ගණය සෙවීමට x ගණය සෙවීමට x ගණය අඩංගු පදේ සෙවීමට මම කාවද ආදේශ කරන්න ඕනේ? r සමානයි 4 නේ ආදේශ කරන්න ඕනේ. r සමානයි 3 ආදේශ කරන්න ඕනේ. ඒ කියන්නේ t 4. 2/3 ඔන්න ඕක තමයි පොඩ්ඩක් කේස් වෙන්නේ නේ. x ගණයේ සංගුණකයේද සොයන්න. x ගණයේ සංගුණකයේ සොයන්න. මේ ගානේ ඇත්තටම අවුලක් තියෙන. කියන්නේ දැන් මේකේ 2c3 වගේව තියෙන්න බෑ. නංගිලි මල්ලි ඒක තේරුම් ගන්න. උපරිම 2c2 කියන්නේ NCN තමයි උපරිම තියෙනවා. හරි. එහෙනම්
මේක මොකද්ද මේ කියන්නේ? ඔව් මේ ගානේ තියෙන පොඩි අවුලක් ඇත්තරම. හරිද? ඒ කියන්නේ අර වෙල් ප්ලෑන්ඩ් ගානක් නෙමෙයි. කියන්නේ හැම ගානකටම සෙට් වෙන්නේ නැහැ මේකෙදි. හරිද? මට හිතෙන විදිහට ඒක තමයි තියෙන්නේ. හරිද? ඔක තමයි තියෙන්නේ කතාව. x ගානේ සංගුණකේ සයන්. ඒක තේරෙනවද නංගිර මල්ලා මේ වැඩේ වෙන විදිහ? දැන් ඉක්මනට ගත්තොත් k සමානයි 3 කියන කම්බිනේෂන්. k සමානයි 2 කතාවනේ. k සමානයි 3 කියන කම්බිනේෂන් එක ගත්තොත් k සමානයි 3 ගත්තොත් a සමානයි 15 බෙදීම 4. එතකොට ඒක තමයි අපිට ආදේශ කරන්න වෙනවා ඇත්තේ. එතකොට අපි අර පාවිච්චි නොකරපු කෙනා 3යි මෙතන හිටියට කවුද හිටියේ? මේ 15 බෙදීම 4නේ. 15 බෙදීම 4r. අතර එයාගේ තමයි ඕනනම් x ගණේ සංගුණකේ ගන්න. එයාට මෙන්න මෙයාට තමයි ආදේශ කරන්න වෙන්නේ r සමානයි 3. 3යි c3 15යි c4 3 x වල 3. ඔය වගේ එකක් එන්නේ ඉතින්. අපිට අර නිශ්චිත උත්තරයක් දෙන්න බෑ ඉතින්. හරිද? ඉතින් ඕනනම් මෙයා තමයි සංගුණකේ. ඔයාලා බලන්න 3යි c3 කියන්නේ එකයි. හරි. ඔක තමයි වෙන්නේ. හරි. ඔහොම තමයි අද දවසේ වැඩි ඉවරනේ. ඒතකොට අවසාන ගාන විදිහට ගත්ත පොඩි අසාර්ථක ගානක් තමයි මම සිලෙක්ට් කරලා තිබ්බේ. හැබැයි වලට දෙයක් තිබ්බා ඉගෙන ගන්න මේ ගාන ඇතුළේ. හරිනේ. ඔක තමයි වැඩි. හරි. අද දවසේ වැඩි ඔහොම තමයි ඉවරනේ. හැමදාම කියනවා වගේ ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් අහන්න. අපි කතා කරලා ඉතින් මොකද මටත් වර්ධින්න පුළුවන්. හැබැයි උගන්නපු තීරවල වැරද්දක් නැහැ. ගාන හදාන් යද්දී මටත් උනත් වර්ධින්න පුළුවන්. ඒ ඕන දෙයක් පෙන්වලා දීලා සේප් එකේ අපි කතාව කරගෙන යමු. හරි නේද? මුකුත් අවුලක් තියෙනවා අනිවාර්යෙන් අහන්න මගේ. හරි. ඔය ටික තමයි වැඩක් විදිහට මට කියන්න දෙන්නේ. මේන්ලිම ඔය දීපත් ප්‍රසන්න අර කීප දේවල් ටික මතක තියාගන්න. මේ ගාන අඩුපාඩුවක් තිබ්බ එක ගැන සමා වෙන්න. ඊට අමතරව ගත්තොත් කියලා දීපු දේවල් ඔක්කොම ටික හරි. ඒව පාවිච්චි කරන්න ඒව මතක තියාගන්න. හරි. කොහොම තමයි අද දවසේ වැඩි ඉවර වෙන්නේ. අපි ඊළඟ පස්වෙනි දවසෙන් එන වැඩේ හම්බෙමු. දීපත් ප්‍රසන්නට දාලා වැඩ ටික කොහොම තමයි ඉවර වෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා.